අද මම උණවටනේ ආවා පොඩි ෂූට් එකකට. ෂූට් එකට ආවට පස්සේ මට හිතුණා මේ ෂූට් එක ව්ලොග් එකක් විදියට ඔයාලත් එක්ක ෂෙයා කරගත්තා නම් හොඳයි කියලා. හැබැයි මේක චූටි ව්ලොග් එකක්, මිනි ව්ලොග් එකක්. ඉතින් අපි බලමු කොහොමද අද මගේ ෂූට් එක වෙන්නේ කියලා. This is the outfit of the day. අපිට මේකෙදි ඇක්ට් එක විදියට කරන්න තිබුණේ just like couple එකක් මෙතනට ආවම couple එකකට කොහොමද මෙතන ලොකේෂන් එක මැච් වෙන්නේ කියලා. මේ ලොකේෂන් එකේ තියෙන calmness එක, එතකොට relax vibe එක, ඒ දේවල් එක couple එකක් එයාලගේ නිවාඩු දවසක් ස්පෙන්ඩ් කරන්න මෙතන ලොකේෂන් එක සිලෙක්ට් කරගන්නවා නම් එයාලට කොහොමද මෙතන vibe එක feel වෙන්නේ කියන දේ තමයි අපිට මෙතනදී ඇක්ට් එකෙන් දෙන්න තිබුණේ. ෂූට් කරද්දී අපි ඇන්ගල්ස් කීපකින් ෂොට්ස් අරගන්න ඕනේ. කලින් සීන් එක අපි ෆ්‍රන්ට් සයිඩ් එකෙන් ගත්තා. දැන් ඒ සීන් එකම බැක් සයිඩ් එකෙන් අරගන්නවා. එඩිට් එකේදී තමයි සේරම කට් කරලා ලස්සන කරලා ගන්නේ. කලින් ගත්ත එක ඕන නම් දෙන්නේ මම කොට දාන්න. Proceed. Ai. चुट्टा पास रे हरी ओके गाँव राइट एक्शन Okay, action. Mali tinggal. Oh, me ada katakan na. Hindi lang mo katakan ko rin kita may araw din mere. Okay, action. Nice.
ගමද? ආයි ඔගේ ඇක්ෂන්. ෂූට් එක කරපු ටයිම් එකෙන් මම වැඩිපුරම ආසාවෙන් ඉඳපු ටයිම් එක තමයි මේක. එතන මල් ටිකත් එක්ක මම පුදුම ආසාවෙන් හිටියේ. එතන ලස්සන බෝගන්විලා මල් ටිකක් තිබ්බා. ඉතින් කැමරමන් කැමර එක සෙට් කරනකම් ඇන්ගල් එක සෙට් කරගන්නකම් මම මේ මල් ටික බලාගෙන හරිම ලස්සන ටයිම් එකක් ගත කරා. ෆස්ට් අවුට්ෆිට් එකෙන් ගන්න තිබ්බ සීනරිස් ටික දාන් then මම නෙක්ස්ට් අවුට්ෆිට් එකට චේන්ජ් වුණා. මේකෙදී ඉවනිං වයිබ් එකක් තමයි අපිට ඇක්ට් කරන්න තියෙන්නේ. සෝ අපි බලමු කොහොමද මේක ඇක්ටිං කියලා. අපි කතා කරන්නේ නැරින් දානේ කනවා වගේ. කන්න කලින් පොඩ්ඩක් නිකන් කලාන්නා කියන කතා ඊයෝස් වල කනසින් මේ ඉන්නේ අය නිකන් කතා කරගෙන ඉඳලා මල්ලි පොඩ ඉස්සරහින් අපලන් හරි කතා කරගෙන ඉන්නේ මේ vlog එක edit කරද්දි තමයි guys මම දැක්කේ මම කොච්චර කියවලාද කියලා. ඇත්තටම මාත් එක්ක ඉඳපු මේල් මොඩල් කොහොම අහගෙන හිටියද මන්දා මම සෑහෙන කියවලා. මම දැන් මේක edit කරද්දි තමයි බලන්නේ මම මොනවද මෙච්චර කියුවේ කියලා. මට සතුටුයි. මට මතකයි මම gossips නම් නෙමෙයි කතා කරේ. අපි කතා කරේ fashion, skin care, modeling class ඔන්න ඔය වගේ topics ටිකක්. යා ඩබල් ගාන කතා කරන වීඩියෝ වල සමිතිය යන එක කතා කරන්න චුට්ටක් විතර හැමදාම කමන්නේ දෙන්න. ඉතින් ඔව් මූණට මූණ
අපි කෑම කන ෂොට් එක ඒ වගේ එක ඇංගල්ස් වලින් ෂොට්ස් කීපයක් මවගෙන ඊළඟට අපිට පූල් එකේ සීන් එකක් තිබුණේ. ඒ පූල් එකේ සීන් එකක් කියන්නේ ඇත්තටම ලොකු සීන් එකක් කරන්න තිබුණේ නැහැ. පූල් ජස්ට් ලයික් මම පූල් එක එන්ජොයි කරනවා වගේ වයිබ් එකක් විතරයි ෂෝ කරන්න තිබුණේ. ඒක අරගත්තා මොකද වැස්සක් එන්න වගේ තිබුණ නිසා අපි ඒ ෂොට් එක අරගෙන හිටියොත් හොඳයි කියලා හිතුවා. ඒක නිසා ඒ සීන් එක අරගත්තා. Ay, para yung ano. Wah, iya, dalam boleh. දාලා අකුලෙන් නිකන් ගගනවා වගේ. පයින්න තියන්නද එන එක තමයි ඉතින් අපි හරිනේ හිතුවා වගේම අපේ ලාස්ට් ෂොට් එක ගනිද්දිම වැස්සක් ආවා. වැස්සට එහෙම වහින්න කියලා අපි ඉන්ඩෝර් සිනරිස් ටික ෂූට් කරන්න ගත්තා. Okay, ගන්න.
හරි එතන අපේ සීනරීස් ටික ෂූට් කරලා ඉවරයි. දැන් අපේ ලාස්ට් සීන් එක තමයි ෂූට් කරන්න තියෙන්නේ. ඒකේ වයිබ් එක තියෙන්නේ අපි මෙතන බල්කනි එකේ රිලැක්ස් එකේ පොතක් කියවන මූමන්ට් එක. Trust me guys මෙතනදී නම් මම ඇත්තටම මේ පොත කියවුවේ වෙලාවේ. හරිද? මට ඒ වෙලාවේ එතන වයිබ් එකත් එක්ක ඒ පොතේ ලියලා තිබ්බ දේවල් කියවන්න හිතුණා. ෂූට් එක ඉවරයි. මේ විදියට තමයි උනාගෙන තිබුණ චූටි ෂූට් එක ඉවරුනේ. vlog එක ඉවර කරන්න කලින් මම ඔයාලගෙන් ඉල්ලනවා ඔයාලා කොහොමද මේ vlog එක enjoy කරාද? ඉස්සරහට ඔයාලා බලන්න ආස මොන වගේ vlogsද කියලා comment section එකේ දාන්න. මම ඔයාලා හැම කෙනෙක්ගේම comments කියවනවා මම reply කරන්නම්. ඉතින් ඔයාලා ඉන්නන විදිහේ ලස්සන vlog එකක් අරගෙන මම ඉක්මනටම එන්නම්. මාව subscribe කරන්නත් අමතක කරන්න එපා. Instagram එකේ මාත් එක්ක join වෙන්න මම daily updates මගේ Instagram එකේ දානවා. So guys හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න ඊළඟ වීඩියෝ එකකින් ඉක්මනටම හමු වෙමු. Bye bye.